දක්ෂිණ අධිවේගී මාර්ගය මෙරට මාර්ග සංවර්ධනයේ සුවිශේෂී නිදර්ශනයක්. මෙම දැවන්ත මෙහෙවර මාතර සිට කොට්ටාවතෙක් මන්තීරු 4කින් නිර්මාණය වෙනවා. වැයවන මුදල රුපියල් කෝටි 7000ක්. වී, තේ, රබර්, පොල්, ඇඟලුම් නිෂ්පාදන කාර්යක්ෂමව ප්‍රවාහනය කිරීමටත් දෙස් විදෙස් සංචාරකයන්ගේ ගමනාගමනයටත් මේ මාර්ගය පුළුල් ලෙස දායක වේවි. අලුත් ශ්‍රී ලංකාවක ආරම්භයයි මේ මාර්ග මෙහෙවර තුළින් දූරදර්ශී නායකත්වයක අධීනත්වය රටට කියා පායි.